බොරු කියන පුජ්‍යලයකුට කළ නොහැකි පාපයක් නැති බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් පන්සිල්වලත් හතරවන සිල්පදයේදී බුදුහාඳුරෝ පෙන්නලා දීලා තියෙන්නේ බොරු කියන්න හොඳ නෑ කියලා. ඉතින් බොරු කිව්වහම ගොඩාක් කරදර සිද්ධ වෙනවා. මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම සංසාරෙම බොරු කියපු අයගේ කටගඳ ගහන තත්වයක් තියෙනවා. පමණක් අය ඉන්නෝ කටගඳ ගහනවට නොයෙකුත් බෙහෙත් වර්ග ගන්නවා, දත් මදිනවා. නමුත් ඒ කටේ ගඳ යන්නේ නැහැ. ඒකට හේතුව තමයි සංසාරේ බොරු කියලා තියෙන නිසා. ඒ වගේම තමයි අපි බොරු කියන්න හොඳත් නැහැ. අනුන් ලවා බොරු කියවන්න හොඳත් නැහැ. බොරු කියන අය අනුමත කරන්න හොඳත් නැහැ. ඒ වගේම ඇත්ත කතා කරන්න ඕන. අනුන් ලවා ඇත්ත කතා කරන්න ඕන. ඇත්ත කතා කරන අය අගය කරන්න ඕන. එහෙම කරොත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඒක නිසා බොරු කිව්වහම ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. සමාජ ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඉස්සර කාලේ පින්වත්තුනි ඉඳලා තියෙනෝ එක මිනිස්සෙක්, ඒ මිනිස්සයා දානමාන දීලා පින්කම් කරගෙන තියෙනවා. හැබැයි බොරු කියලා තියෙනවා. ඉතින් මේ මිනිස්සයා මැරිලා ගිහින් දිව්‍ය ලෝකෙක ඉපදිලා තියෙනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනහම මේ මිනිස්සයාගේ කටගඳ ගහනවා. ඒ දේවතාවෙක් වෙලා ඉපදුනා. ඒ දෙවි කෙනාගේ කටගඳ ගහනවා. ඉතින් ඒ දෙවියෝ කිට්ටුවට කවුරුත් යන්නේ නැතිලු. මොකද කටගඳ ගහන නිසා. දේවතාවෙක්වත් දෙවියෙක්වත් යන්නේ නැතිලු. මනුස්ස ලෝකේ කටේ ගඳ ළඟට පැතිරුණාට දිව්‍ය ලෝකවල ගඳ සුවඳ හැමතැනම ගොඩක් දුරට පැතිරෙන නිසා තමයි ඒ දෙවි කෙනා ළඟට කවුරුත් දේවතාවෙක්වත් දෙවි කෙනෙක්වත් යන්නේ නැහැ කියලා කියන්නේ. ඒක නිසා පින්වතුනි අපි බොරු කියන්න හොඳ නැහැ. බොරු කිව්වහම කටේ නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙනවා. කටේ ගෙඩියෙනවා. එක එක ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා බොරු කියන්න හොඳ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන සමයේදී යම් යම් අතපසුවීම් වැරදි සිදු වුණත් කවදාවත් බොරු කියලා නැහැ කියලා තමයි බණ පොත්වල සඳහන් වෙන්නේ. ඒක නිසා අපි බොරු නොකිය ඇත්ත කතා කරමින් හොඳ ලෙස ජීවත් වෙමු. මගේ යාළුවෙක් ඉන්නෝ. ඒ යාළුවාගෙන් ඇහුවා මන් දවසක් ඔයා වැරදි කළා පොලිසියට ගිහින් තියද කියලා. එයා කියනවා මං කවදාවත් වැරදි කළා පොලිසියට ගිහින් නැහැ කියලා. මං ගමේ අයගෙන් අහලා බැලුවහම මෙයා වැරදි කළා පොලිසියේ නිතර ඉන්නවලු. ඉතින් මං ඇහුවා ඔහේ බොරුවක් නේද මට කිව්වේ කවදාවත් පොලිසියට ගිහිල්ලා නැහැ කියලා. එයා කියනවා බොරුවක් නෙමෙයි හාමුදුරනේ, මම වැරදි කරාම මම පොලිසියට යන්නේ නැහැ. පොලිසියෙන් ඇවිල්ලා ගෙදෙට්ට මම අල්ලගෙන යනවලු. ඔන්න බලන්න බොරු කියන විදිය.